රටක් ආදරය කර මාල්ලී ෆොන්සේකා මහත්මිය ඇගේ රෝගයේ උත්සන්න වීම හේතුවෙන් අසාධ තත්ත්වයේ පසුවන බව තොරතුරු වාර්තා වෙනවා. නුගේගොඩ සාන්ත ජෝන් සහ ගුරුකුල විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය 1949 දී උපත ලබා තිබෙනවා. ඒ ඉන්පසුව සිනමාවට පිවිසි අතර විජේ මාලනී වැනි සිංහල සිනමාවේ ස්වර්ණමය අවධියේදී නිලි රාජිනිය ලෙසින් ඇය කිරුළු පැළඳුවා. ඇයට එක් සහෝදරියක් සහ සහෝදරයින් 3 දෙනෙක් සිටිනවා. ඇගේ ජීවිත චාරිකාව තුළ විවාහ දෙකක සිට ඇති අතර නමුත් 2011 වසරේ සිට ඇය තනිව කාලය ගත කොට තිබෙනවා. කෙසේ වෙතත් හදිසියේම රෝගාතුර වූ ඇයට පරීක්ෂා කිරීමේදී හඳුනා ගැනුණේ ඒ පිළිකා තත්ත්වයක් තිබෙන බවයි. ඇයට සුවය ලැබුණත් මේ වන විට නැවත අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබෙන බව තොරතුරු වාර්තා වනවා. අද දිනේදී ඇය වෙනුවෙන් බෝධි පූජා පින්කමක් සංවිධානය කොට තිබෙන අතර ඉතින් අපිත් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.